සකයවා මිත්‍රවරුනි, අද අපි කතා කරන්නේ අද සමාජයේ බහුලව දක්න ලැබෙන මානසික රෝගී තත්ත්වයක් සම්බන්ධවයි. මේ මානසික රෝගී තත්ත්වය අද සමාජයේ ඉතාමත්ම බහුලව දක්න ලැබෙන මානසික රෝගී තත්ත්වයයි. මේ මානසික රෝගී තත්ත්වයේ ස්වභාවය නම් අදෘශ්‍යමාන බලවේග හා සම්බන්ධ වීමේ මානසික රෝගී තත්ත්වයයි. මේ මානසික රෝගී තත්ත්වයට මනෝවෛද්‍ය විද්‍යාවෙන් හඳුන්වන්නේ හෙලුසිනේෂන් කියන මානසික රෝගී තත්ත්වයයි. හෙලුසිනේෂන් කියන මානසික රෝගී තත්ත්වයේ ස්වභාවය නම් කිසියම් පුද්ගලයෙක් අදෘශ්‍යමාන බලවේගයන් සමග නිතර කතා බහ කරනවා. නමුත් බාහිර පුද්ගලයන්ට කිසිම පුද්ගලයෙක් පෙනෙන්නේ නැහැ. නමුත් ඔහුට යම්කිසි අදෘශ්‍යමාන බලවේග සමග සම්බන්ධ වෙන බව ඔහු ප්‍රකාශ කරනවා. ඔහුගේ ස්වභාවය තමයි තනිව කතා කරනවා. යම් යම් අනාවැකි ප්‍රකාශ කරනවා. මේ රෝගී තත්ත්වය තමයි හෙලුසිනේෂන් කියන මානසික රෝගී තත්ත්වය. මේ රෝගී තත්ත්වය අද සමාජයේ බොහෝ දක්නට ලැබෙන මානසික රෝගී තත්ත්වයක්. මේ රෝගී තත්ත්වයේ සමහරු අනාවැකි ප්‍රකාශ කරනවා, සමහරු গুপ্তමය බලවේග විසින් Tamanට යම් යම් පණිවිඩ ප්‍රකාශ කිරීම ප්‍රකාශ කරන බවට අද රටේ ගොඩාක් අනාවැකි පළ කරනවා. මේ මානසික රෝගී තත්ත්වය මනෝවෛද්‍ය විද්‍යාවෙන් හඳුන්වන්නේ හෙලුසිනේෂන් කියන මානසික රෝගී තත්ත්වයක් වශයෙන් වෙයි. නමුත් අධිමානසික ලාභීන් හා පරාමනෝවිද්‍යාව කියන විෂයේදී මේ හෙලුසිනේෂන් කියන මානසික රෝගී තත්ත්වය රෝගී තත්ත්වයක් දෝ කියලා බැහැර කරනවා. නමුත් මේ මානසික රෝගී තත්ත්වයක් කියලා මනෝවෛද්‍ය විද්‍යාවේ සඳහන් කරනවා. පරාමනෝවිද්‍යාවේදී මේ හඳුන්වන්නේ අතීන්ද්‍රිය බලයක්, අතීන්ද්‍රිය සංජානනයක් වශයෙන් වේ. පරාමනෝවිද්‍යාව යනු වෙනත් විෂයකි. පරාමනෝවිද්‍යාව යනු අදෘශ්‍යමාන බලවේග සමග සම්බන්ධ වෙලා අදෘශ්‍යමාන බලවේග සමග තමන්ගේ ඉන්ද්‍රිය පහෙන් තොරව අතීන්ද්‍රිය බලයක්, අතීන්ද්‍රිය සංජානනයක් තුලින් යම් යම් අදහස් ප්‍රකාශ කිරීම, ශල්‍ය වෛද්‍ය ශල්‍ය කර්ම කිරීම, යම් යම් දේවල්, গুপ্তමය දේවල් කර පෙන්වීමයි. උදාහරණයක් වශයෙන් එඩ්ගා කේසි 1877 ඇමරිකාවේ විසූ එඩ්ගා කේසි නම් මනෝ විවෘතිකයා විසින් නොයෙකුත් අනාවැකි ප්‍රකාශ කරලා තියෙනවා. ඔහු ප්‍රකාශ කරපු නොයෙකුත් අනාවැකි අනාගතයේ සත්‍ය බවටත් තහවුරු වෙලා තියෙනවා. ඔහුට කුඩා කාලයේ බලය ලැබී තිබෙන්නේ ඔහු නින්දට වැටී තිබෙනවා. ඔහු නින්දට වැටී තිබියදී අදෘශ්‍යමාන බලයක් විසින් ඔහුට කතා කොට ඔබට ටිකක් නිදාගත හැකි නම් මට පුළුවන් උදව් කරන්න කියලා ඔහුට කියා තිබෙනවා. ඉන්පසුව තමයි ඔහුට ඒ අධිමානසික ශක්තිය ලැබිලා තිබෙන්නේ. නමුත් මෙතනදී තවත් උදාහරණ තියෙනවා. 1972 දී ඇමරිකාවේ විසූ යූරි ගෙලර් නැමැති මළුවම් පළ චාලක විසින් ලෝහමය හැඳි දුරසිට බලා අල්ලන්නේ නැතිව නමා පුදුම ප්‍රාතිහාරයක් කර තිබෙනවා. ඔහුට මේ බලය ලැබී තිබෙන්නේ කුඩා කල ඔහු නින්දකට වැටි ඔහුට গুপ্তමය බලයක් විසින් නොයෙකුත් පණිවිඩ ප්‍රකාශ කර ඇති නිසායි. නමුත් මෙය යුරි ගෙලර්ට අනුව ඔහු ප්‍රකාශ කර සිටින්නේ ඔහුට පාත්‍රයක් වැනි යමක් අහසේ සිට පාවෙලා අවිල්ලා ඒ තුලින් පණිවිඩ දුන්නා කියලා තමයි යුරි ගෙලර් ප්‍රකාශ කර තිබෙන්නේ. නමුත් ඊළඟට තවත් අධිමානසික ලාභියෙක් ගැන සඳහන් වෙනවා සී ඇරිගෝ කියලා නූගත් බ්‍රසීල ජාතිකයෙක්. නමුත් මොහුට කුඩා කාලයේදී පොඩි සිහින පෙනිලා භයංකාර සිහින පෙනිලා ෆ්‍රිෂ් නැමැති භූතාත්මයක් ආවේශ වෙලා තිබෙනවා. ඒ භූතාත්මය ආවේශ වෙලා තිබෙන්නේ මියගිය දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙකුගේ භූතාත්මයක් ආවේශ වෙලා මොහුට තරුණ වියේදී මොහු දක්ෂ ශල්‍ය කර්ම කරපු බවට ඇමරිකාවේ සෑහෙන ජනප්‍රියත්වයට පත් වෙලා තිබෙනවා. ඉතාමත්ම ප්‍රසිද්ධියට පත් වෙලා තිබෙනවා. මොහු ශල්‍ය කර්ම කිසි දෙයක් දන්නේ නැති වුවද නමුත් මොහු ශල්‍ය කර්ම කරන්නේ තමන්ගේ භූතාත්මය තමන්ට දෙන උපදෙස් අනුව බව සී ඇරිගෝ ප්‍රකාශ කරලා තියෙනවා. මොහු ඒ තරම් අධ්‍යාපනයක් ලැබපු පුද්ගලයෙක් නොවන බවටත් සී ඇරිගෝ ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් මෙතනදී ප්‍රකාශ කරන අදහසක් තමයි මනෝවෛද්‍ය විද්‍යාවේදී හඳුන්වන හැලුසිනේෂන් කියන මානසික රෝගී තත්ත්වයේද එහෙම නැත්නම් පරාමනෝ විද්‍යාවේ එහෙම නැත්නම් පැරා සයිකොලොජි වලින් හඳුන්වනු ලබන ඉන්විසිබල් එනර්ජි එහෙම නැත්නම් අදෘශ්‍යමාන ශක්තියකින් මේ වගේ පණිවිඩ ගලාගෙන ඒම කොයිතරම් දුරට සත්‍යයක්ද එහෙම නැත්නම් මනෝවෛද්‍ය විද්‍යාවේදී හඳුන්වන හෙලුසිනේෂන් කියන මානසික රෝගී තත්ත්වයක්ද
යන්නුවෙන් මේ ප්‍රශ්න දෙක අතර තමයි ඔබත් මමත් දෝරණය වන්නේ. මේ නිසා මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම අපි ඉතාමත්ම පරීක්ෂාකාරීව කළ යුතුයි. නමුත් මේ ඉන්ද්‍රිය පහෙන් තොරව උකහා ගන්නා අතීන්ද්‍රිය බලය, එහෙම නැත්නම් අතීන්ද්‍රිය සංජානනය මනෝවෛද්‍ය විද්‍යාවේදී හෙලුසිනේෂන් යන නම යොදා බැහැර කළද ඔවුන් කළ ප්‍රකාශ ඔවුන් විසින් කරනු ලබන ශල්‍ය කර්ම ඉතාමත්ම සාර්ථක බව ලෝකයට පසක් වී තියෙනවා. ඉතාමත්ම ඔවුන් ජනප්‍රිය පුද්ගලයින් වී සුපිරි ජීවිත ගත කරපු පුද්ගලයින් බව පසක් වී තිබෙනවා. සමහර නූගත් පුද්ගලයින් දක්ෂ ශල්‍ය වෛද්‍යවරුන්ගේ භූතාත්ම ආවේශ වී ඉතාමත්ම සාර්ථක ශල්‍ය වෛද්‍යවරුන් බවට පත් වී තිබෙනවා. ඔවුන්ගේ කතාව ඇසෙන විට ඉතාමත්ම බොළඳ කතාවක් ලෙස වැටහෙනවා. නමුත් ඔවුන් කර ශල්‍ය කර්ම ඉතාමත්ම ප්‍රශංසනීය බව ලෝකෙට පසක් කර හමාරයි. ඔවුන්ට ඒ බලය ලැබුණේ කෙසේද යන්න ප්‍රකාශ කළ විට ඔවුන් තනිව කිසියම් නොපෙනෙන අදෘශ්‍යමාන බලවේගයක් එහෙම නැත්නම් ඉන්විසිබල් එනර්ජි එකක් සමග සාකච්ඡා කරපු බවට ඔවුන්ගේ චරිත කතාවලින් අපිට පැහැදිලි වෙනවා. නමුත් මේ ප්‍රශ්න දෙක අතර ඔබත් මම සදාකාලික ධෝරණය වෙනවා නියතයි. නමුත් මේ ප්‍රශ්න දෙක ඉතාමත්ම විමසිල්ලෙන් බලන්න කියා මම මේ අවස්ථාවේදී ඔබ සැමගින් ඉල්ලා සිටිනවා. අපගේ YouTube channel එකට subscribe button එක ඔබලා bell icon click කරලා අපේ YouTube channel එක subscribe කරන්න කියලා මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. නැවතත් මෙවන් සුපුරුදු වැඩසටහනකින් හමු වන තුරු මම ඔබට කතා කළ මංජුශ්‍රී ඔබට ජයශ්‍රී. bye.